Hi everyone, welcome back to my YouTube channel. රුපියල් 2000ට අඩුවෙන් බර්ගර් 4ක් හදාගන්න ලේසිම විදිය. මුලින්ම අපිට ඕන වෙනවා කටු නැති chicken gram 500ක්. ඒක හොඳට wash කරලා ඒකට add කරගන්න ගම්මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු. ඊළඟට එකතු කරගන්නවා ඉඟුරු සුදුරුණු paste එක, කරපිංච, රම්පේ, රතුරුණු ගෙඩි 2-3. වතුර ටිකක් එකතු කරගෙන විනාඩි 8ක් විතර මේ ටික boil කරගන්න. මේ ගානට වගේ බොයිල් වෙනකොට ලිප ඔෆ් කරගන්න. ඊළඟට තක්කාලි ගෙඩියක් මේ විදිහට රවුමට කපා ගන්න. තව ඕන වෙනවා සලාද කොළ. තව අපිට ඕන වෙනවා මයොනීස්. මම ගත්තේ කීල්ස් එකේ හැම්බර්ගර් බන් පැකට් එක. මේකේ බන්ස් දෙකක් තියෙනවා. ප්‍රයිස් එක උනේ රුපියල් 200යි. තව අපිට ඕන වෙනවා චීස් ස්ලයිස්. මම ගත්තේ රිච් ලයිෆ් බ්‍රෑන්ඩ් එකේ. මේක උනේ රුපියල් 540යි. මේ තියෙන බෝයිල් කරගත්තු චිකන් ටික මේකට මම දැන් බිත්තර එකක් එකතු කරගන්නවා. බිත්තරයක් එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්න. මට ඒක කරන්න අමතක වුණා. ඔයා ළඟ තියෙනවා නම් මේ වෙලාවේදී ඩාර්ක් සෝයා සෝස් මේස හැඳි දෙකක් එකතු කරගන්න. ඊළඟට එකතු කරගන්න පාන් පිටි මේස හැඳි 4-5ක් විතර. corn flour වලින් තව මේස හැඳි එකක් එකතු කරගන්න. රසය අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු එකතු කරගන්න. දැන් මේ ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න චිකන් වල මේ පේස්ට් එක හොඳට තැවරෙන විදිහට. මේ තියෙන හොඳට කවලම් කරගත්තට පස්සේ චිකන් ටික දැන් අපි මේ චිකන් ටික ෆ්‍රයි කරගමු. චිකන් ටික ෆ්‍රයි කරගන්න අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කරගන්න. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ චිකන් ටික එකින් එක අරගෙන ෆ්‍රයි කරගන්න. මම දැන් චිකන් ටික ඔක්කොම හදාගෙන ඉවරයි. මේ තියෙන දැන් මං හදපු ක්‍රිස්පි චිකන් ටික. මම බර්ගර් බන් 4ක් ගත්තා ක්‍රිස්පි චිකන් බර්ගර් හදන්න. බර්ගර් බන් එක මෙන්න මේ විදිහට දෙකට කපා ගන්න. ඊළඟට බර්ගර් ස්ලයිඩ්ස් වල බටර් ස්ප්‍රෙඩ් කරගන්න. බටර් ස්ප්‍රෙඩ් කරපතු සයිඩ් එක මෙන්න මේ විදිහට පොඩ්ඩක් ටෝස්ට් කරගන්න. ඊට පස්සේ බර්ගර් බන් එකේ මෙන්න මේ විදිහට මයොනීස් ස්ප්‍රෙඩ් කරගන්න. මයොනීස් ඇඩ් කරගත්ත පස්සේ මෙන්න මේ විදිහට ෆ්‍රයිඩ් කරගත්තු චිකන් එකක් අරන් බන් එක උඩින් මෙහෙම තියන්න. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට චිකන් එකතු කරගන්න. ඊළඟට චීස් ස්ලයිස් එකක් උඩින් තියන්න. රවුම් හැඩයට කපාගත්තු තක්කාලි එකතු කරගන්න. දැන් එකතු කරගන්නවා සලාද කොළ. ඊළඟට බර්ගර් බන් එකේ අනිත් ස්ලයිස් එක අරගෙන මේ විදිහට උඩින් තියාගන්නවා. මේ විදිහට තමයි රුපියල් 2000ට අඩුවෙන් ගෙදරදීම රස ක්‍රිස්පි චිකන් බර්ගර් හදාගත්තේ. දිගටම Diary of Harsh එකතු වෙලා ඉන්න තවත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.